Good morning everyone. Welcome back to my YouTube channel Pinky's Life. අද ඇත්තටම vlog එක පටන් ගත්තේ day in life vlog එකක් කරන්නම් කියලා. හැබැයි unexpectedly මේක 24 hours in my life vlog එකක් වුණා. ඉතින් දිගටම බලන් ඉන්න මේ පැය 24 ඇතුළත මම මොකද කරන්න කියලා. ඉතින් first things first මගේ coffee එක හදාගන්න යන්නේ. අද සෙනසුරාදා අපි නැගිට්ටේ 9ට විතර වගේ. මට appointment එකක් තිබ්බ 10ට. ඉතින් ඒකට යන්න ලෑස්තිලා මම පල්ලෙහාට ඇවිල්ලා මගේ coffee එක හදාගත්තා. මේ දවස්වල weekends වල ඉතින් වැඩි මොකුත් plans නැහැ. මොකද winter එකේ හින්දා ඉතින් වැඩි එළියට යවෙන්නෙත් නැහැ. ඉතින් ගෙදරම තමයි ඉන්නේ. සමහර weekends වල ෂොහෙන් වැඩ කරනවා. but මේ weekend එකේ යා ගෙදර. ඒකින්ද ඉතින් අපි දෙන්න හිතුවා අද ගෙදර ඉඳලා Sunday වගේ එළියට යන් කියලා breakfast වලට. weekend එකේ ගෙදර නම් ඉතින් හැමදාම උදේට කරන්නේ ඉතින් coffee එක හදාගෙන TV එක ඉස්සරහට වෙලා ඉතින් සතියේ ගිය ලංකාවේ කතා ටික බලනවා. ගොඩක් ඒවා බලන්නේ මම 2-3ක් වගේ බලනවා. ඊට පස්සේ Sunday උදේට weekend එකේ කියන්නේ සෙන්සුරාදා රැට ගිය කතාවක් මොන හරි තියෙනවා නම් ඉතින් ඒකත් මිස් වෙලා නම් අනිවාර්යයෙන්ම ඉරිදා උදේට ඒකත් බලනවා. ওই විදිහේ routine එකක් තමයි සාමාන්‍ය weekend එකේ උදේවරු අපේ ගෙදර තියෙන්නේ. ගොඩක් වෙලාට මම සැටර්ඩේම තියෙන ওই grocery shopping cleaning laundry ඒ ටික ඔක්කොම කරගන්න බලනවා. මොකද Sunday එතකොට මට relax එකේ rest එකේ ගෙදරට වෙලා ඉන්න පුළුවන් දවසම. Saturday මම usually cook කරන්න පුළුවන් නම් ඒකත් මම ඉවර කරලා තියාගන්න උයලා ඔක්කොම කරලා. එතකොට මට Sunday කිසිම දෙයක් කරන්න නැහැ. ඉතින් නිදහසේ ගෙදරට වෙලා ඉන්න තියෙන. ආය Monday back to normal වැඩට පටන් ගන්න තමයි තියෙන්නේ. අද වැඩ ගොඩක් තියෙන දවසක්. ඉතින් මම දැන් ඉස්සලාම යනවා මගේ eyebrows කරගන්න. ඒ ටික කරගෙන ඉවරලා හම්බෙමු. ගෙදර ඇවිත් අපි ඊයේ රෑ ඕඩර් කරලා තිබ්බ egg rolls with fish buns. ඉතින් ඒව රත් කරගෙන කෑවා lunch එකට. මුකුත් හදලා තිබ්බේ නැති හින්දා. හලෝ. ගෙදර ඇවිල්ලා රෙකෝඩ් කරේ නෑ. එම්ම නිදාගත්තා. දැන් නැගිටිලා දැන් හවස පාමාරයි වෙලාව. අපිට හෙට රෙන්ටල් ඉන්ස්පෙක්ෂන් එකක් තියෙනවා ගෙදරට. ඇත්තටම උදේවරු අස් කරන්නම් කියලා හිටියේ. ඊනොට දෙන්නත් එක්කම නිදාගත්ත කම්මැලි හින්දා. දැන් අපි එළියට යනවා පොඩ්ඩක් Kmart එකට යන්න තියෙනවා. pack and save එකට යන්න තියෙනවා. grocery shopping කරන්න ඉතින් ගිහින් ඇවිල්ලා තමයි ගියස් කරන්න හිතාගෙන ඉන්නේ. ඉතින් දිගටම විඩියෝත් එක්ක එකතු වෙලා ඉන්න. මේක Saturday වුණාට Sunday වෙනකම් යන vlog එකක් වෙයි. මෙන්න මේ book එක මම දැන් ගන්න යන්නේ. මේක මම බල හිටියේ කාලයක් තිස්සේ මට ඕනේ කියලා. so අද දැක්ක එක තියෙනවා Kmart එකේ. Item, settle art of knot. Item, bath mat CH. Price $14. Item, contour mat CH. Price Kmart ගිහලා අපි හැමම ගියා pack and save එකට රෑ වෙලා බඩු ගන්න. අපි සතියේටම grocery shopping කරා. ගෙදර ඇවිල්ලා මං ෆ්‍රිජ් එකට දාන්න ඕන බර ටික ටක් ගාලා දාලා ඉක්මනටම කරේ රෑට කෑම හදාගත්තා. රෑට මම හැදුවා චිකන් එකකුයි පරිප්පු එකකුයි සුදු බත් එකකුයි තියාගත්තා. මොකද අපි දවල් දවසම හරියට කෑමක් කාලා තිබෙන්නේ නැති හින්දා දෙන්නම් බඩගින්නේ තමයි හිටියේ. රෙන්ටල් ඉන්ස්පෙක්ෂන් එක ගැන කිව්වොත් රෙන්ටල් ඉන්ස්පෙක්ෂන් එකක් නිව්සීලන්ත වල සාමාන්‍යයෙන් වෙන්නේ මාස 3කට පාරක්. සමහර තැන්වල මම හිතන්නේ මාස 6කට පාරක්. ඒත් අපේ ගෙදර එක වෙන්නේ ලෑන්ඩ්ලෝඩ් මාස 3කට පාරක් ඇවිල්ලා අපේ ගෙදර රෙන්ටල් ඉන්ස්පෙක්ෂන් එකක් කරනවා. බේසිකලි ආ රෙන්ටල් ඉන්ස්පෙක්ෂන් එකට එන්න කලින් එයා අපිට සති 2කට විතර කලින් අහනවා it's time for the rental inspection when are you free කියලා. එතකොට ඉතින් අපිට ෆ්‍රී දවසක් යාට දෙන්න පුළුවන්. ඉතින් usually අපි දෙන්නේ weekend එක තමයි. weekend එකේ දෙන්නම ගෙදර ඉන්න හින්දා weekend එකේ දවසක් දෙනවා යාට එන්න. ඉතින් මේ පාරේ Sunday දවල් 12ට වගේ එනවා කියලා කිව්වා. එයා usually ඇවිල්ලා කරන්නේ ඉතින් විනාඩි 5ක්වත් යන්නේ නැහැ. ගෙදර බලලා ෆොටෝස් අරගෙන එයාගේ report එකක් අප්ඩේට් කරනවා. ඉතින් එයා අපිට ගෙදර දුන්න දවසේ එයා හැමතැනම වගේ ෆොටෝස් ගන්නවා. ඉතින් එයා basically check කරන්නේ ඒ ගත්ත දවසේ ඉඳලා ඒ දේවල් වලට damage වෙලාද, ඒව හොඳට තියන් ඉන්නවද, ඒ වගේ එකක් තමයි එයා basically check කරන්නේ.
අපිට ඇත්තටම ඉතින් එහෙම ලොකුවට රස කරන්න දෙයක් තිබ්බේ නැහැ. යූෂුවලි අපි දෙන්න විතරයි ගෙදර ඉන්නෙත් එහෙම ලොකුවට හැඩි වෙන්නෙත් නැහැ. සාමාන්‍යයෙන් කිචන් ඒරියා එක තමයි ගොඩක්ම යූස් වෙන්නේ. ඉතින් අපිට ක්ලීන් කරන්න තිබ්බේ නිකන් පල්ලෙහා තට්ටුව. ඉතින් ඒක අපි කාලේ ඉවරලා චුට්ටක් විතර රෑ අස් කරා. අතර වතුර ඇවිල්ලා. Good morning. අද Sunday මගේ vlog එක තාම continue වෙනවා. ඊයේ හවස අපි පොඩක් විතර අපේ rental inspection එකට clean කරා. ඊට පස්සේ මම අද උදේ නැගිටිද්දි ෂොහෙන් ඔක්කොම මස් කරලා තිබ්බා. මට කරන්න දෙයක් තිබ්බේ නැහැ. දැන් ඉතින් අපි නැගිටලා අපි දෙන්නත් එක්කම breakfast වලට යනවා. rental inspection එක තියෙන 12යි කාලේ විතර ඒ වෙද්දී ආයෙ ගෙදර එන්න ඕනේ ආයෙනකොට. I think breakfast වලට ගිහිල්ලා මම vlog එක ඉවර කරමු. මාව කන්නෙක්කන් යනකොට තියෙන සතුට මේ තියෙන්නේ. මේකේ බල්ලයක්ද? අනේ මගේ නහය මැද පිම්පල් එකක් දාලා දැක්කද? ඊයේන ඊයේ බෙරෙද? අනේ කොලොක්කොට ජොම්බු ගෙඩියෝ. ජොම්බු ගෙඩියෝ. මේ කටේ මෙතන. ඕ මෙතනක් තියෙනවා. මම දැක්ක මෙතන එක මම දැක්කා. දැන් මෙතනත් එකක් ඇවිල්ලා. මම ඕඩර් කරේ එග්ස් බෙනි එකක්. ෂොහෙන් ඕඩර් කරේ බිග් බ්‍රෙක්ෆාස්ට් එකක්. මේකේ කෑම ඇත්තටම රහයි. ඒ වගේම අපේ ගෙදරටත් හරි ළඟයි. විනාඩි 10ක විතර වගේ වෝකින් ඩිස්ටන්ස් තියෙන්නේ. ඉතින් අපි ගොඩක් වෙලාවට මෙතනට තමයි එන්නේ බ්‍රෙක්ෆාස්ට් වලට. කොෆි එකක් විදිහට මම ඕඩර් කරේ චායි වැනිලා ලාට් එකක්. මම කලින් පාරකුත් ඇවිල්ලා ඒක try කරලා තියෙනවා. ඒක ඇත්තටම රහයි. ගොඩක් අයකට කැමති වෙයිද දන්නේ ඒකේ වෙනම ටේස්ට් එකක් තියෙන්නේ. බට් මම ඒකට ආසයි. ඉතින් කොරරි අනිවාර්යයෙන්ම මෙතනට ආවොත් චායි වැනිලා ලාට් එක try කරන්න. ඒගොල්ලන්ගේ එක රහයි. පේනවනේ ඉතින් මේ අපේ හස්බන්ඩ්ගේ වැඩ. එයාට මතක නැහැ මම vlog කරනවා කියලා කැමරා එක ඉස්සරහින්ම මේක තියලා තියෙනවා. දැන් තමයි මමත් ඒක දැක්කේ. ඉතින් ওই විදිහට තමයි 24 hours in my life vlog එක ඉවර වෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ මං හිතන වෙන්ද වගේ මේ වීඩියෝ එකත් enjoy කරන්න ඇති කියලා. ඉතින් මතක් කරලා මගේ channel එක subscribe කරලා තියාගන්න මේ වගේ videos බලන්න කැමති නම්. ඉතින් ආයෙත් ඉක්මනටම හම්බ වෙනකන් ඔක්කොලාම පරිස්සමෙන් ආදරෙන් ඉන්න. ගිහින් ඉන්න.